කහමල් අට්ටක් සැලුණා කහමල් අට්ටක් සැලුණා කහමල් අට්ටක් සැලුණා රෙද්දකඩ මම බිම වැටුණා කහමල් අට්ටක් සැලුණා අප්පච්චි පුබුදු මල්ලි විසාවාගේ කවුද මේ මම මීට කලින් දැකලා නැහැ මේ කසුන් මම කැම්පස් එකේ යාළුවේ ආ ප්ලේන්ට් දෙයක් බොමුද හා බොම් ආපෝ අන්න බොමු ජනා එනවා බොමු ජනා මිනිහා මොක කිව්වත් අන්තිමට කතාව නවත්තන්නේ බොමුයි කියලා. දැනුත් දීලා වගේ. ආමල්. අනිවාර්යෙන් දැනුත් දීලා ආයේ. අද අරගමයියගේ ලොකු පුතාගේ දුවගේ කොටහළු මගුලනේ. අනිවාර්යෙන් බොන්න ඇති. ගහලා ඉතින් මදිපාඩු හොයන්නේ නැවැති ඈ. මිනිහා මොනවද කරන්නේ? බොන එක තමයි. නෑ මං කියන්නේ එහෙම නෙවෙයි. බොන එකට අමතරව මොනවද කරන්නේ? ඊට අමතරව කරන්නේත් බොන එක තමයි මල්. මුළු ගෙදරටම තියෙන්නේ ඇඳයි පුටු දෙකයි විතරයි. වැඩේ ඉතින් විකුණු බොන එක තමයි ඉතින්. සැලුණා කහමල් අට්ටක් සැලුණා කහමල් අට්ටක් සැලුණා ඔබේ සුමුදු අතින් මට 10ක වඩේ දෙන්න මුදලාලි පොඩි බෑග් එක දාලා උඩ සක්විය දාගෙන යන්න පුළුවන් පුබුදු මල්ලිත් ඉන්නේ ජනා මාමා කොටහළු මගුල ජයයි වගේ මුදලාලි බලන්න මෙතනින් කරගඳක් එනවා පුබුදු මල්ලිට කියන්න ගගහා ඉන්නකොට මෙතන වැඩ කරලා මැණික්කටුව ගාවින් හිමි දුමකුත් එක්ක පොඩි කරගඳක් ආවා. අන්නේලාම මම පොඩ්ඩක් බොන එක නැවැත්තුවේ. ගිනි ගත්තොත් කොටහළු වෙනවනම් අන්නේ ගානටවත් කොටහළු වෙන්න ඕන. ඉතින් කොහෙද මේ යන්නේ? තව ආරාධනාවක් තියෙනවනේ. බෙලිගස් කරුටේ නිමල් අයියාගේ මොන්ඩිසෝරියනේ කොල්ලගේ යාළුවගේ බර්ත්ඩේ එක. මට එන්නවලු. මම නැතුව කොහෙද බල්ලි ඉතින් බර්ත්ඩේ පාටිස් කරන්නේ? ඒ පතර පොඩ්ඩක් යන්න ඕනේ යන ගමන් මුදලාලිගේ සුදු මූණ දැක ගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ බොමු ජනා අප්පට සිරි දැන්නේ දැක්කේ තව කොල්ලෙක් ඉඳලානේ මේ කොල්ල පුතා කවුද මේ කසුන් මම කැම්පස් එකේ යාළුවේ පුබුදුයි කසුනුයි නිවාඩුවට එයි ගමටම නිවාඩු පුබුදුයි කසුනුයි නිවාඩුවට එයි ගමටම හරි එළියයි ෂේ ජනා මාමා මරු හිටවන කවියෙක් නේ මල්ලිට කියන්න මම කවි කියද්දී කවියාගෙන ඉන්නේ උන් හිට ගන්නවා. ඉතිරි පද්දයක් කියන්නකො. මේ ගානට අමාරුයි මල්ලි. ආංකම කියන්න බෑ. තව එකක් දෙකක් දාගත්තා නම් ඉතිරි පද්ද දෙකක් කියන්න පුළුවන්. මේ යංගෝ ඉතින් මේ මල්ලි පුතාටත් ගම පෙන්නලා පොඩි. නෑ. අපි අමත් දෙපයි. පුබුදුයි කසුනුයි නිවාඩුවට එයි ගමටම විලිවැජ්ජයි. අයියකෝ මහ පොලත් හම්බෙනව නේද? කාලා බීලා හිටහල්ලා.
නැත්තම් බලන්න ගමට වැඩකුත් නැහැ කම්පස් එකට වැඩකුත්. මේ වනේ දෙක වඩේ දෙක මෙන්න අමද්‍ය පොදින්නට දෙන්න. මම සල්ලි දෙන්නම්. බලකාහල. අපේ අපේ නවරුණට මගේ හිතත් හුරු සුවද සෙව්වා සද ඇවිත් අහසට මගේ දුක ඇහුවට තුටින් නුඹ ඉන්නවා මම කිව්වා මම හිතුවේ පබා සන්තෝෂයක ඉන්න ඇති කියලා. මොන්න සන්තෝෂයක්ද පියායි? පේනවනෙමේ. ගෙදර බඩු මුට්ටු පවා මටත් හොරෙන් ගෙනහිල්ලා විකුණලා බොනවා. හිර පාය වෙලා විඳන් රෑ එළි වෙනකන් තනින් තැනට බිබී යනවා. අන්තිමට පාන්දර ජාම 4 ගාතින් ඇවිල්ලා ඇඳට වැටෙනවා. එතකොට කන්නේ බොන්නේ මේ එහා පැත්තේ ඉඩම් කෑල්ලක් මං අඳේට අරගෙන එළවලු වවන. ඒව පොළට ගෙනහිල්ලා කීයක් හරි හොයාගන්න. පුබ්බා අර මෑන් මචන් අර බුමුජනා ෂුවර් එකටම කොහේ හරි බොන්න යන ඒ මේ මම මාර ආසයි බං මෑන්ට මේ පොඩ්ඩ නවත්තම් පොඩි අතල්ලක් ගමු මේ පිකාර පිච්චු කරේ නැතුව හැමයි ඒ නවත්තපන්කෝ නවත්ත ඒ මං ආසයි බං ඒ දැක්ක නෑ වගේ අම්මා. නවත්තපන්කෝ නවත්ත ජනා මාමා කොහෙද මේ පුබුදුවේ කස්නේ ගමටම එළියයි. කොහෙද මේ යන්නේ හෝටලේ තිලගේ සමාජ ක්‍රියාකාරී වික්‍රමතිලකයි අන්න 10 කණුවේ ප්‍රේමික හෝටලේ සෙට්ටලා බලන්න කියන්න හරියට උන්ට බෑනේ මං තාලට හුවක්වත් තියාගන්න මට එන්නලු යයියා කොල්ලෝ අම්මෝ දෙයියෝ දැක්කා වගේ යම 10 කණුව බලා මල්ලි ගමේ සිරිය නරඹමින් 10 කණුවේ හෝටල් පරිස්සමට පැමිණෙන්න. යව සුදු මල්ලි යමක් වැඩහන් ගමේ සිරි නරඹ පරිස්සමට වරි වැඩහන් ළඟට ප්‍රේමතිලක ප්‍රියායි
ඔව්. කතාවෙන් කළුවරත් වැටුණා. දැන් කොහොමද යන්නේ? අනිත් එක මේ පාරේ පහෙන් පස්සේ බසුත් නැහැ. කමන්නේ. මේ ටික පයින් යනවා. ටවුබට ගියාම බස් තියෙයිනේ. මේ පාරේ පහෙන් පස්සේ බස් නැත්තේ අලි ඉන්න හින්දා. හේව් එකේ පයින් ගියොත් හොඳට හිටි. මෙන්න මෙහි ඉඳලා පාන්දර යන්න අයියේ. පාන්දර 4ට බස් එකකුත් තියෙනවා. එහෙම හරි නෑනේ. පබාගේ මහත්තයාවම මොනවා හිතයිද? මොනවා හිතන්නද? ඒ මිනිස්සයා ඉන්නේ 100ක් නැතුව. ඒ මිනිස්සයාට ඔයා තියා මං ඉන්නවද කියලාවත් පේන්නේ. යමු ප්‍රියායි. නිදාගමු. රෑ වුණානේ. මම මේ පුටුවේ මෙහෙමම ඇලවෙන්න. මෙලවෙන්න මේ ඇඳට ගිහිල්ලා ඇලවෙන්න. අපෝ ඒක හරි නෑනේ. පබාගේ මහත්තයාවම මොනවා හිතයිද දන්නේ ඊට පස්සේ. මං කිව්වනේ එයා එන්නේ දැන් හොඳටම බීලා. ඔයා ඉන්නවා තියා මං ඇඳේ ඉන්නවද කියලාවත් එයාට මතක නෑ. මම ඇඳයටට යන්නද? ඔයාට පිස්සුද? ඔයා මොන වරදක් කරාටද? ওই මනුස්සයට ඕපින්නේ. ওই මනුස්සයා ආව ගමන් ඇඳට වැටේ වැටුණ පමාණ ඉඳී. ඔන්න ඕක ඔළුවේ ඉඳන් පුරව ගන්න. මාරේ බොමුද අහපු උන්නේ හරි ආගෙන උඩින් මතක පොතේ ඇඳුලින් කටුගේ ඔය සද්ද නොදී නිදා ගන්නවා කොහොමද? බොමුද කියවු උන්නේ අන්තිම පාටියේ බඩු සා මේ මොකෝ? දැන් මේ ඇඳින්නේ ඔහෙම විතරනේ. ඔව්. එනම් කොහොමද මේ කකුල හැත්තින්නේ? මොකක්? හද ඇඳේ ඉන්න ගාන හොයාගන්න බැරි තරම් බීලාද? මේ ඇඳේ ඉන්නේ ඔහෙමයි විතරයි. නෑ නෑ මට කකුල හැප්පෙනවා. එහෙනම් බහැලා ගනිනවා. බලන්න. බලන්න. එකයි දෙකයි තුනයි හතරයි කීයද? හතරයි හරිනේ ඒකනේ මං කිව්වේ අන්තිමට කියන බඩු හොඳයි කියලා. අද 2 3 වෙන්න නෙමෙයි 4 6 වෙන්න වෙදිලා. මෙහෙ නිදා ගන්නවා වදේ.
හරි මට වැරදුනා. වැරදුනතන්